අද කියලා දෙන්න යන්නේ කවුරුත් ඉල්ලන බටර් අයිසිං එක කොහොමද හදන්නේ කියලා. මම පාවිච්චි කරන්නේ හයිලන්ඩ් බටර් එක. හැබැයි ඒක චුට්ටක් ගණන් ග්‍රෑම් 1200ක් වෙනවා. හැබැයි ඒකෙන් හැදුවාම බටර් අයිසිං එකට තියෙන්නේ පුදුම රහක්. නිකන් එක පාරක් හදලා බලන්න ඔයාලට වෙනස තේරෙයි අර වෙන වෙන ඒවා දානවට වඩා. අපි බටර් එක ගන්නකොට ගන්න ඕනේ රූම් ටෙම්පරේචර් එකේ තියෙනකොට. ඒ කියන්නේ නිකන් අර ගොඩාක් හයියත් නැති නිකන් ගොඩාක් දිය වෙලා යන විදිහටත් ගන්න බෑ. ඒ වගේම දැන් මේකේ 1200ක් නේ. ඉතින් මේ කොලේ තියෙන ටිකත් එකතු කරලා ගන්න ඕනේ. නැත්නම් ඉතින් හරි අපරාධයක්. මම මෙතනදී අද බීටරයක් පාවිච්චි කරන්නේ නැහැ. බීටරයක් නැති කට්ටියටත් හදාගන්න පුළුවන් විදිහට තමයි මම මේක හදන්නේ. බීටරෙත් කරන්නේ මේ ටිකම තමයි. මුලින්ම බටර් එක ඒකේ කහ පාට ගතිය අඩු වෙනකන් විනාඩි 5ක් 6ක් විතර හොඳට බීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට දැනෙනවා ඒක චුට්ටක් අර ඒ කියන්නේ අර කොහොමත් අර කැටි ගතිය අඩු වෙලා අර ඒක හොඳ බීට් වෙච්ච ගතියක් ඔයාලට දැනෙනවා. දැන් ඉතින් මේක අතින් බීට් කරන හින්දා ටිකක් අමාරුයි අර හෑන්ඩ් මික්සර් එකේ කරනවට වඩා. ඒ වුණාට ඉතින් කමක් නෑ. ඉතින් මේ විදිහට කරන්න පුළුවන්. අයිසිං ෂුගර් ගන්නකොට මං ගන්න මේ ඩම් හරි ඩුම් ද කොහෙදනේ? අන්න ඒක ගන්නේ. මං ගන්නේ බටර් ග්‍රෑම් 200ට හොඳට හලාගත්ත අයිසිං ෂුගර් ග්‍රෑම් 400ක්. මේකට 450ක් වුණත් ගන්න පුළුවන්. අර අපිට අර නිකන් හොඳ සොෆ්ට් අයිසිං එකක් එන්න නම් ඉතින් ග්‍රෑම් 400ක් තමයි ගන්න. අයිසිං ෂුගර් ටිකක් දාලා ඉතින් ඒක හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ මම මේකට තේ හැන්දක් විතර දානවා වැනිලා. මේ වෙලාවේදී ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් දානවා නම් තේ හැන්දි එකමාරක් විතර ඔයාලා මේකට දාගන්න. මම නම් අද දැම්මේ නෑ. අද ටිකක් රස්නේ දවසක් හින්දා අයිසිං ෂුගර් දාගෙන කලවම් කරනකොට ටික සැරින් සැරේ දදා තමයි කලවම් කරගන්න ඕනේ. නැත්නම් එකපාර දාගත්තම ටිකක් අමාරුයි. ඔයාලට පේනවද සොෆ්ට් එකට ඇවිල්ලා තියෙන අයිසිං එක? මේකේ චූටි කහගතියක් තියෙනවා ඒ අර බටර් එක හින්දා කහගතිය ටිකක් අඩු කරගන්න පුළුවන් බටර් එක හොඳට බීට් කරලා. ඒ වගේම සුදු පාට කලරින් ටිකක් දැම්මම මේ කහගතිය නැති කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේක හදාගෙන අපිට තියෙන්නේ අපේ කේක් එක කවර් කරගන්න. මේක මම බටර් අයිසිං හදන විදිහ ගොඩාක් විදි තියෙනවා. මේකට වයිට් චොක්ලට් එහෙම දාන විදිහත් තියෙනවා. මම කොහොමද හදන්නේ කියලා අහපුව හින්දා තමයි මම මගේ විදිහ අරගෙන ආවේ. දැන් ඔයාලට පේනවා ඇති ලස්සනට ස්මූත් එකට ගෑවෙනවා. මට මතකයි ඉස්සර මම මෙහෙම කේක් හදන්න කලින් ඔය නිකන් ගෙදරදී කේක් හදනකොට එහෙම ඔය කියන මෙෂර්මන්ට් ගන්න නැතුව නිකන් ලෝභකමේ බටර් චුට්ටයි අයිසිං ෂුගර් දාලා ඊට පස්සේ පොඩ්ඩක් ක්‍රීමි ගතිය වැඩි වෙන්න ෆ්‍රෙෂ් මිල්ක් වැඩිපුර දාලා ඔය වගේ ඉතින් වැඩ කරායි. එහෙම කරාම අර අපිට හරියටම අර අපි බලාපොරොත්තු වෙන අයිසිං එක අපිට ගන්න බැරි වෙනවා. දැන් ඒත් මම දැනුත් කරන පොඩි දෙයක් තමයි මම දන්නේ ඒක හරිද වැරදිද කියන්න. ඔය අයිසිං එක මෙෂර්මන්ට් වලට අරගෙන කරත් සමහරක් වෙලාවට යා ස්මූත් එකට ගෑවෙන්නේ නැතුනම මම පොඩ්ඩක් ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දානවා. එතකොට අර ඒ ගතිය හරියනවා. මං හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.